සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. අද මම අරන් ආව වීඩියෝ එක තමයි බසර් එකක් නැතුව 12 වෝල්ට් රිලේ එකක් කොහොමද බසර් එකක් විදියට හදාගන්නේ. මේ රිලේ එකේ මේ පැත්ත හැරවුවම ඔයගලන්ට දැක ගන්න පුළුවන් පින් පහක් තියෙනවා මේ. ඔයගලන්ට පේනවා ඇති. මේ ඉස්සරහා පැත්ත. මේක 12 වෝල්ට් DC රිලේ එකක්. අපි බලමු දැන් මේක වයර් කරගන්න විදිය. මේ රිලේ එකේ මම දකුණු පැත්තේ මේ පින් එකට ධන සප්ලයි එක ලබා දෙනවා. ඒ කියන්නේ ධන වයර් එක පාස් ගන්නවා. රිලේ එකේ මැද පින් එකට මම ඍණ වයර් එක සම්බන්ධ කර ගන්නවා. රිලේ එකේ මම මේ පින් එකට මම ධන 12ත් මේ මැද පින් එකට ඍණ 12ත් මේ විදිහට වයර් දෙකකින් සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේක වැඩ කරන්න අපිට පවර් එකක් දෙන්න ඕනේ DC. ඊට පස්සේ මෙයාගේ වයර් කෑල්ලක් අරගෙන එක පැත්තක් මේ පැත්තට පාස් ගන්නවා රිලේ එකේ. අනිත් පැත්ත මේ පින් එකට පාස් ගන්න ඕනේ. මේ පින් එකයි මේ පින් එකයි මේ වගේ වයර් එකේ ෂෝට් කරගන්න ඕනේ. අපේ සර්කිට් එක දැන් හදාගෙන ඉවරයි. අපි බලමු මේකට දැන් පවර් දීලා. මම දැන් ස්විච් එක ඔන් කරනවා. ඔයගලන්ට ඇහෙනවා බසර් එකේ බීප් සද්දේ. මම මේව වහ ගන්නවා. මම ආයේ මෙතන ඩිස්කනෙක්ට් කරගන්නවා. ආයේ මම ස්විච් එක ඔන් කරනවා. කවුද මීට කලින් මේ ක්‍රමය ගැන දැනන් හිටියේ? දන්න අය ඉන්නවනම් කමෙන්ට් එකක් කරන්න. තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. සුබ දවසක් හැමෝටම.